පළවෙනි ප්‍රශ්නේ බලමු MCQ ජීව සෛලවල ජල තුලිතව පවත්වා ගැනීමට උපකාරී වන ඉන්ද්‍රිකාව වන්නේ කියලා අහනවා. දැන් මම ආයෙත් නිකන් කිව්වොත් න්‍යෂ්ටිය ගත්තොත් සෛල ජීව ක්‍රියාවලිය පාලනය කරනවා. රයිබෝසෝම ගත්තොත් එහෙම ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්නේ රයිබෝසෝම් වලින්. වර්ණදේහ කියන්නේ වර්ණදේහ ගත්තොත් න්‍යෂ්ටිය තුල තියෙන්නේ. වර්ණදේහ වලින් තමයි අපේ ලක්ෂණ පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය කරන්නේ. ඉතින් න්‍යෂ්ටිය කෘත්‍යයෙන් තමයි ඒක. රික්තකය අපි ස්ට්‍රක්චර් ඩිසෙකෙදිත් කතා කරා. රික්තකයෙන් සිද්ධ කරන්නේ ජල තුලිතව පාලනය කරලා ශරීරයට සන්ධාරණය ලබා දෙන එක. ඒකට මේකේ උත්තරේ වෙන්න ඕනේ රික්තකය. right? න්‍යෂ්ටිය ජීවක්‍රියාවලිය පාලනය කිරීම, රයිබෝසෝම, ප්‍රෝටීන සංශ්ලේෂණය, වර්ණදේහ ජීවී ලක්ෂණ පරම්පරාවකින් පරම්පරාවකට සම්ප්‍රේෂණය කිරීම එක න්‍යෂ්ටික කාර්යක්ම තමයි. දෙවෙනි එක අහන ප්‍රභා සංස්කෘතිය සඳහා හරිත ශාක කිරුවෙලියෙන් අවශෝෂණය කරන වර්ණවන්නේ රතු සහ නිල්. right? ඊට ප්‍රශ්න ඊළඟ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බල නොපාන සාධකය මොකක්ද කියලා අහනවා. ඔව් ප්‍රතික්‍රියාවල පෘෂ්ඨ වර්ගඵල. ඒක බලපානවා. දැන් අපි ගත්තොත් එහෙම කැටයි කුඩුයි මොකක් හරි දෙක කැටයි කුඩුයි ගත්තොත් එහෙම කැටවල කැට කියන්නේ විශාලයිනේ. එතකොට කැට විශාල වෙනකොට පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනවා. හැබැයි කැට අපි කුඩු කරොත් එහෙම පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනවා. ඒක පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා කුඩු කරනකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. කැට තියෙද්දි පෘෂ්ඨ වර්ගඵලය අඩු. ඒක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු. ඊළඟ පද්ධතියේ උෂ්ණත්වය උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියකවල චාලක ශක්තිය වැඩි වෙලා ගැටීම් මෙහෙම වැඩි වෙලා ප්‍රතික්‍රියක අණු වල ගැටීම් මෙහෙම වැඩි වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සාන්ද්‍රණය වැඩි කියන අනුසංඛ්‍යාව වැඩි කියන එක තමයි එක්තරා ආකාරයකින් ඒක සාන්ද්‍රණය වැඩි වෙනකොට ප්‍රතික්‍රියක සංඛ්‍යාව වැඩි වෙනවා. ප්‍රතික්‍රියකවල ඝනත්වය කියලා දෙයක් අපි කතා කරන්නේ නැහැ. ප්‍රතික්‍රියකවල ඝනත්වය ගත්තත් ඉතින් මේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වගේම තමයි. සාන්ද්‍රණය කියලා කියන්නේ ඒකක පරිමාවක තියෙන ස්කන්ධය. ඒතකොට ඒකක පරිමාවක තියෙන ස්කන්ධය අපි වැඩි වෙන්න නම් තියෙන අනුසංඛ්‍යාව වැඩි වෙනවා. එහෙම ගන්න පුළුවන්. නමුත් ප්‍රතික්‍රියකවල ඝනත්වය කියලා අපි කෙලින්ම ප්‍රතික්‍රියාශීලතාව කෙලේ බලපාන සාධක කියලා කතා කරන්නේ. ඒවල හතර තමයි උත්තරේ වෙන්නේ. ඒකකයක් නොමැති මිනුම් ඇතුළත් වර්ණය අපි ස්කන්ධය ගත්තොත් එහෙම ස්කන්ධය kg වලින් කිලෝග්‍රෑම් වලින් මයින්නවා. එතකොට ඒකයක් තියෙනවා. වර්තනාංකය අපි කතා කරන්නේ 10 වසරේ 11 වසරේ හතරවෙනි පාඩම අපි තාම කරලා නෑනේ. හතරවෙනි පාඩමේ තියෙනවා ආලෝකය යටතේ වර්තනය යටතේ වර්තනාංකය කියලා දෙයක් කතා කරන. වර්තනාංකය කියන එකට ඒක සාපේක්ෂව ගන්න දෙයක්. right? මතකනේ සාපේක්ෂ කියන වචනේ ආවොත් එහෙම අනිවාර්යෙන් ඒකක නෑ. right? වර්තනාංකයට ඒකක නෑ. බර ගත්තොත් බර කියන්නේ බලයක්. එතකොට බරට නිව්ටන් කියන ඒකක තියෙනවා. ස්කන්ධය ගත්තොත් kg. ඒකක නොමැති මිනුම් අහන්නේ. ඊට පස්සේ වේගය ගත්තොත් ප්‍රවේගය ගත්තොත් දෙකම ms වින එක වර්තනාංකයට නැත ඒකක ඊළඟට සාපේක්ෂ අනුක ස්කන්ධය ගත්තොත් එහෙම සාපේක්ෂ කියන වචනය ආව ගමන් ඒකක නැහැ. එතකොට උත්තරය වෙන්නේ මෙතන 3. පහද ඔක්සයිඩ් අතරින් උභයගුණී ලක්ෂණ පෙන්වන ඔක්සයිඩ්. එතකොට උභයගුණී ආයත් මම ඕනනම් අදින්නම්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ඔය ටික තමයි තියෙන්නේ. එතකොට සෝඩියම් මෙතනින් අපි මෙතන බෙදුවොත් එහෙම ඇලුමිනියම් තමයි උභයගුණී වෙන්නේ. right? ඊට පස්සේ මේ පැත්තට තියෙනවා බාෂ්මිකයි ලෝහ හදන්නේ බාෂ්මික අලෝහ හදන්නේ ආම්ලික. right? එතකොට මෙතනින් පහද ඔක්සයිඩ් අතරින් උභයගුණී ලක්ෂණ මැග්නීසියම් ඔක්සයිඩ් ලෝහයක් ආම්ලිකයි right ඇලුමිනියම් ඔක්සයිඩ් තියන්න සිලිකන් ගත්තොත් එහෙම සිලිකන් අලෝහයක් අලෝහ හදන ආම්ලික ඔක්සයිඩ් කාබන් ගත්තොත් කාබනුත් අපි අලෝහයක් ගන්න කාබන් ඩයොක්සයිඩ් ආම්ලිකයි ඊළඟට ඇලුමිනියම් ගත්තොත් එහෙම ඔන්න උභයගුණී ඔක්සයිඩ් වෙන්නේ ඇලුමිනියම් ඊළඟට ප්‍රශ්න අංක 6 කියනවා ළමෙක් ස්කන්ධය 5 kg වන බෑගයක් මීටර් 3ක් ඉහළට ඔසවාගෙන ඒ සඳහා ගත වූ කාලය තත්පර 4. මෙහිදී ළමයාගේ ජවය. එතකොට ජවය කියලා කියන්නේ ඒක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. ඒතකොට ඒක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය ගන්න නම් මුළු කාර්ය බෙදන්න ඕනේ මුළු කාර්ය බෙදන්න ඕනේ මුළු කාලේ. right? එතකොට මුළු කාර්ය ගණනය කරන්න W කාර්ය W සමානයි බලය F වැඩි කිරීම බලය සිදු කරපු විස්තර. ඒක ඉස්සලා අපි මුළු කාර්ය ගණනය කළේමු. මෙතන දීලා තියෙනවා ස්කන්ධය දීලා තියෙන්නේ මතකනේ ස්කන්ධය කියන්නේ m ඒක බලයක් කරන්න නම් ගුරුත්ව ත්වරණයෙන් වැඩි කරන්න ඕනේ. ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි ඒක ගුරුත්ව ත්වරණයෙන් වැඩි කරාම ms 2. එතකොට 50 නිව්ටන් කියලා තමයි එන්නේ බර. එතකොට
අපිට මෙතන තියෙනවා බලය මීටර් 50යි කාලය sorry සිදු කරපු විස්ථාපනය මීටර් 3යි. එතකොට කාර්යය එනවා ජූල් 150ක. එතකොට මතක තියාගන්න ශක්තිය නැත්නම් කාර්යයේ ඒකකයේ ජූල්. ඊට පස්සේ අපි මේකට ගිහිල්ලා මුළු කාර්යය දැන් අපි ගණනය කරා. මුළු කාර්යය වෙන්නේ ජූල් 150යි. ඒක බෙදන්න ඕනේ මුළු කාලයෙන්. මුළු කාලය වෙන්නේ තප්පර 4යි. එතකොට දැන් මෙතන 150 නැහැනේ. මෙතන තියෙන්නේ 150 ගත්තක කොහොමද 50 වැඩි කිරීම 3 බෙදීම මුළු කාර්යය 30යි. එතකොට 50 වැඩි කිරීම 50 ගත්තක කොහොමද 50 ගත්තේ කිලෝග්‍රෑම් 5 වැඩි කිරීම 10යි. මෙතන මේක ගත්තේ කිලෝග්‍රෑම් 5 වැඩි කිරීම 10 වැඩි කිරීම 3 බෙදීම 4. මෙන්න මේ උත්තරේ තියෙනවද බලන්න. මේකනේ උත්තරේ වෙන්නේ. රයිට් පළවෙනි එක උත්තරේ. එක්තරා ශුද්‍රජීවී කාණ්ඩයක් ඒකසෛලික විශේෂ වලින් හා බහුසෛලික විශේෂ වලින් සමාන කරන අතර එම ශුද්‍රජීවීන් ආහාර නිපදීමේ හැකියාවන් නැවත එම ශුද්‍රජීවී කාණ්ඩ. දැන් මේ වාක්‍ය ඛණ්ඩය අපි කොටස් වලට බෙදන්න පුළුවන්. දැන් අපි කියනවනේ ඒකසෛලිකයි බහුසෛලිකයි දෙකම ඉන්න ඕනේ. දැන් මෙතනින් අපිට එතකොට කපන්න ඕන බැක්ටීරියා ඒකසෛලික විතරයි ඉන්නේ. බහුසෛලික නෑ. එතකොට මේක එක්තරා ශුද්‍රජීවී කාණ්ඩයක් නේ. අපි වෛරස් ශුද්‍රජීවී යටතේ කතා කරත් මේගොල්ලෝ සෛල නෙමෙයි. නේ? සෛල කොටස්. සෛලයක් කියලා කියන්නේ නැහැ අපි. right? එතකොට වෛරස් කියන එකත් අපිට කපන්න පුළුවන්. ඊට පස්සේ එම ශුද්‍රජීවීන්ට ආහාර නිබදීම හැකියාව නොමැත. ආහාර නිබදීම හැකියාව නොමැත කියලා කියන්නේ ඇල්ගී ගත්තොත් එහෙම හරිත ඇල්ගී ඉන්නවනේ කොළ පාට ඇල්ගී. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ප්‍රභාසංශලින් ආහාර නිබදවන්න. එතකොට ඇල්ගී ගත්තොත් එහෙම ආහාර නිබදවන්න පුළුවන් නිසා අපිට මෙතන කියනවා ආහාර නිබදවන්න හැකියාව නැමෙත කියලා. එතකොට මේ කතා කරන්නේ ඒකසෛලික සහ බහුසෛලික වශයෙන් ඉන්න දිලීර කාණ්ඩ. තමයි ඒකසෛලික දිලීර ගත්තොත් එහෙම මොනවාද මේ අපි ඊස්ට් රයිට් සැකරොමයිසිස් සිරිවිසියේ ඊස්ට් ගන්න පුළුවන්. ඒතර බහුසෛලික දිලීර ගොඩක් ඉන්නවා. හතු ගත්තොත් එහෙම බහුසෛලික දිලීර. උත්තරේ වෙන්නේ 4. ළමයෙක් විසින් සිරස්ස ඉහළට විසි කරන ලද බෝලයක් ආපසු පොළව මතට පරිවීමේදී ප්‍රවේගකාර ප්‍රස්ථාරය. හරි. එතකොට මේ හිතන්නකෝ. එතකොට ඉහළට මොකක් හරි බෝලයක් ගහනකොට රයිට් මේ බෝලේ එන්න ප්‍රවේගය අඩු වෙනවා. හරි. දැන් මේ දිල තියෙන ප්‍රවේගකාර ප්‍රස්ථාර. මෙතන y අක්ෂයේ ප්‍රවේගය මේකේ කාර්යය. එතකොට මේ බලන්න පළවෙනි එකේ එන්න ප්‍රවේගය වැඩි වෙනවනේ නෑනේ බෝලේ උඩට ගහද්දි ප්‍රවේගය එන්න අඩු වෙනවා. එතකොට අපි මේක කපන්න පුළුවන්. බලන්න මේ දෙවෙනි එකේ පළවෙනි අර්ධය රයිට් දැන් බෝලය පොළව මතට පතිත වෙනවා. ඒ කියන්නේ එක් අර්ධයක් බෝලේ උඩට යනවා. අනිත් අර්ධයේදී බෝලේ පහළට ඇවිල්ලා පතිත වෙනවා. එතකොට මෙතන පළවෙනි අර්ධයේදී මේකෙන් කියන්නේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා කියලා. නෑනේ ප්‍රවේගය බෝලේ උඩට යනකොට ප්‍රවේගය එන්න අඩු වෙනවා. එතකොට අපි මේකක් කපන්න පුළුවන්. හරි. එතකොට උත්තර දෙකයි අපිට. එතකොට බෝලේ උඩට ගිහිල්ලා විස්ථාපනය ප්‍රවේගයේ බිඳුවක් වෙලා යම්කිසි තැනකදී ඊට පස්සේ ආයෙ පල්ලෙහාට වෙනකොට ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ඉහළට යනකොට ප්‍රවේගය එන්න අඩු වෙනවා. හරි. එතකොට දැන් අපි ප්‍රවේගය කියන එක මොකද්ද දෛශිකයක් නිසා අපි දිශා සලකන්නත් ඕනේ. අපි හිතුවොත් එහෙම ඉහළට යන කොටස ඉහළට යන බෝලේ ඉහළට යන කොටස ධන දිශාව ගියොත් එහෙම පහළට යන්නේ ඍණ දිශාව කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ හතරවෙනි එකේ ගත්තොත් එහෙම ඔක්කොම තියෙන ධන දිශාවට. හරි බෝලේ ඉහළට යන කැලේට විතරයි ප්‍රවේගය එන්න අඩු වෙනවා. ඒක හරි. නමුත් එහෙම අනිත් කැලේ නැහැ. ඒ නිසා මේක කපන්නත් පුළුවන්. උත්තරේ වෙන්න ඕනේ මේක. බලන්න අපි ඒක. එතකොට දැන් මේ පළවෙනි අර්ධයේදී බෝලේ ඉහළට යනවා. එන්න ප්‍රවේගය අඩු වෙනවා. ඔන්න ඒ ප්‍රවේගය අඩු වෙලා එක් ස්ථානයක ප්‍රවේගය බිඳුව වෙනවා. නැත්තම් බෝලේ හැරෙන්නේ නැහැ නේ පල්ලෙහාට. right? එතකොට ප්‍රවේගය බිඳුව වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි ඉහළට යන පැත්ත ධන දිශාව කියලා ගත්තේ. පහළට යන පැත්ත ඍණ දිශාව. බලන්න y අක්ෂයනේ මේක. y අක්ෂයේ ඉහළ කොටස ධන දිශාව මේක පහළ කොටස. මේක මේ අර්ධයේ තියෙන පහළ කොටස. පහළ කොටසේදී ප්‍රවේගය එන්න වැඩි වෙනවා. එතකොට උත්තරේ වෙන්න ඕනේ මෙන්න මේ තුන්වෙනි උත්තරය. right. ඊට පස්සේ ආයනික බන්ධන පමණක් අඩංගු සංයෝග ඕනේ මේ මම කියලා තියෙනවා ආයනික බන්ධන හැදෙන්නේ ලෝහයි අලෝහයි අතර. right. සහසංයෝජ බන්ධන හැදෙන්නේ අලෝහයි අතර. එහෙනම් තෝරන්න ආයනික බන්ධන පමණක්. සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ලෝහයක් ක්ලෝරින් අලෝහයක්. එහෙනම් මේ සෝඩියම් ක්ලෝරයිඩ් හරි පොටෑසියම් ලෝහයක් ක්ලෝරින් අලෝහයක්. එහෙනම් මේක හරි මේක තමයි උත්තරය. අනිත් ඒවා බලමු අපි චෙක් කරලා. ඒක ආයනික බන්ධන පමණයි. මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් හරිනේ. ලෝහයයි අලෝහයයි. ඊට පස්සේ HCl නෑ ලෝහයයි අලෝහයයි. ඒකට HCl ගන්න බෑ ඒක සාහසංයෝජන වෙනවා. ඇමෝනියා CH4 මේවා සාහසංයෝජනේ මතකනේ අපි අඳිනවා මේ ලුයිස් සීව සාහසංයෝජන බන්ධන වලට විතරයි අපි ලියුස් වෙන අඳින්නේ. මේක KF පොටෑසියම් ක්ලෝරයිඩ් හරි අයනික මොනවාද ජලය අලෝහය සාහසංයෝජන බන්ධන තියෙන එකක් අයනික නෙමෙයි. right. එතකොට උත්තරේ වෙන්න ඕනේ පළවෙනි. හරි. ඊට පස්සේ ප්‍රශ්න 10ට ගියොත් එහෙම A හා B අතර සමප්‍රෝධය 4 ඕම් වන පරිදි 1 ඕම් 5 ඕම් 12 ඕම් ප්‍රතිරෝධක නිවර්ධිත සම්බන්ධ කර ඇති ආකාරයේ පාද දක්වන්න. හරි.
එතකොට මේකේ මම අතර සමග ප්‍රතිරෝධය 4යි ඕම් වෙන්න ඕන. මම කෙටි ක්‍රම කියලා දීලා දිනවා මේකට. හරි. ශ්‍රේණිගතව එක පේලියට තියෙනවා එකතු කරන්න විතරයි තියෙන්නේ. 1යි 5යි 6යි. එතකොට මේකේ දැන් මේ 6 සමාන්තරගතයි මොනවාද 12ට. හරි. කොහොමද අපි ඒක හොයන්නේ? මම කියලා තියෙනවා කෙටි ක්‍රමයක්. එතකොට සමාන්තරගතව තියෙනවා. හරි මේක මම අඳොත් එහෙම මේක මෙතන 6යි මෙතන 12යි. කොහොමද? සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන්. ප්‍රතිරෝධවල ගුණිතය බෙදීම ප්‍රතිරෝධවල එකතුව. එතකොට 12 වැඩි කිරීම 6 12 ධන 6 right මේක රචනා ප්‍රශ්න වලට කරන්න බෑ MCQ වලට වෙලා යන නිසා මේක ක්‍රමයේ තියෙන්නේ 12 සරක් 6 72යි එතකොට 12යි 18යි එතකොට 72 බෙදීම 18යි කියන්නේ ඕම් 4යි හරි එතකොට උත්තරේ වෙන්න ඕනේ පළවෙනි එක හරියට ඕම් 4 එනවනේ අපිට හරි අනිත් ඒවා වැදුවොත් එහෙම ඕම් 4 එන්නේ නැහැ ඔයගොල්ලෝ හදලා බලන්න මෙතන එන්නේ දැන් මෙතන 2යි 1යි 12 1යි 13. එතකොට 13 පහට ශ්‍රේණිගත. එතකොට මෙතන එන්න ඕනේ 13 වැඩි කිරීම 5 13 බෙදීම 13 ධන 5. එතකොට 13 වරක් 5 බලන්න 5 3 15යි එකක් ඉතුරු වෙයි 5 රක් 1 5යි 1යි 6යි 65 බෙදීම 18 right. එතකොට මේක එන්නේ නැහැ 4ක්. හරි. ඒ වගේ අපි ඕගොල්ලන්ට අනිත් ඒවා ටිකක් හදලා බලන්න පුළුවන්.